මේ තරුණයා තමයි ලෝකෙ හිටපු වේගවත්ම මිනිසා. එයාගේ අතපය කොච්චර වේගවත්ද කියනවා නම් කැමරාවලටවත් ඒක පෙනුනේ නෑ. ෆිල්ම් ෂූට් කරද්දී ඩිරෙක්ටර්ස්ලා කිව්වා ඔයා පොඩ්ඩක් හෙමින් ගහන්න නැත්තම් මිනිස්සුන්ට පේන්නේ නෑ කියලා. ඒ දවසක් එයා ජිම් එකේ බර උස්සද්දී ලොකු අනතුරකටපත් වුණා. එයාගේ කොඳු වැට පේලියට බරපතල හානි සිද්ධ වුණා. දොස්තරලා එයාට කිව්වා ඔයාට ආයේ කවදාවත් මාෂල් ආර්ට්ස් කරන්න බෑ. ඇවිදින්න පුළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක් කියලා. ලෝකේ දරුණුම සටන්කාරයා ඇඳට සීමා වුණා. එයාට එයාගේ කකුල්වත් හොල්ලන්න බෑ. මුළු ඇඟම පණ නෑ. සාමාන්‍ය කෙනෙක් නම් එතනින් ජීවිතේ ඉවර කරගන්නවා. ඒත් එයා මොකද්ද කළේ? එයා කායිකව වැටුණා. ඒත් එයා මානසිකව නැගිට්ටා. මේ කතාව අහන් ඉන්න ඔයාගෙන් මම කෙලින් ප්‍රශ්නයක් අහන්නද? ඔයාට වැඩක් කරන්න බැරි වුණාම ඔයා පැත්තකට වෙලා අඬනවද? නැත්තම් කරන්න පුළුවන් වෙන දෙයකින් ගේම ගහනවද? ඔයා ඕනම තත්වයකට හැඩ ගැහෙන්න පුළුවන් කෙනෙක් නම් පහලින් B water කියලා දැම්ම කමෙන්ට් එකක් දාන්න. හරි, අපි බලමු මෙයාට මොකද වුනේ කියලා. මේ මිනිස්සයා ඇඳේ ඉන්න ගමන් එයාගේ ඇඟ පාවිච්චි කරන්නේ නැතුව මනසින් සටන් කලාව ඉගෙන ගත්තා. එයා ඇඳේ ඉන්න මාස 6 ඇතුලේ එයා අලුත්ම සටන් ක්‍රමයක් ලිව්වා. ඒකට නම තිබ්බේ ජීට් කුණ්ඩෝ කියලා. එයා හෙමින් ආයේ නැගිට්ටා. දොස්තරලා පුදුම වුණා. එදා ඇවිදින්න බෑ කියපු මිනිහම 1 inch පංචක හොයාගත්තා. දැන් ඔයා දන්නවා මේ කවුද කියලා? සටන් කලාවේ රජු බෲස් ලී. එයා කියනවා වතුර වගේ වෙන්න. වතුර බෝතලයට දැම්මොත් බෝතලේ හැඩය ගන්නවා. වතුරට ගලන්න පුළුවන්. වතුරට ඕන විදිහකට ගමන් කරන්න පුළුවන් කියලා. ඉතින් සහෝදරයා ඔයත් වතුර වගේ වෙන්න. ජීවිතේ දිනන ගැම්ම ගන්න. අපිව ෆලෝ කරන්න. එච්චරයි.